right? So ඔය ඔක්කොම ඔළුවට දාගෙන හෙට වැඩේ කරගත්තොත් හෙට දවස් ඉවර වෙනකොට ඔයගලන්ට මෙතනින් යන්නේ සර්ටිෆිකේට් එක අරගෙන. ඔයාට මිලියන 50ක් දුන්නොත් කවුරු හරි ඔයා ජොබ් එකෙන් අස් වෙලා ගෙදර ඉන්නවද? ඔන්න ඔයා අදහන්න ඕන ප්‍රශ්නේ. right? ගොඩක් කට්ටිය කියනවා අම්මෝ මචං රුපියල් මිලියන 50ක් හම්බුනොත් මං ගෙදර ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔටෝමැටිකලි ඔයා කරන ජොබ් එකට ඔයා කැමති නැහැ. හරිද? ඔයා කැමති නැහැ. ඔයා බලන් ඉන්නේ chance එකක් හම්බ වෙනකන් ඒ ජොබ් එක අතහැරලා යන්න. එතකොට මොකද කරන්න තියෙන්නේ? එතකොට බය වෙන්න දෙයක් නැහැ. ළඟදී මම ට්‍රේනින් එකක් කරනකොට මම ඔයාලට තව ටිකකින් ට්‍රේනින් එක පෙන්නන්න ට්‍රේනින් එක පොඩි කැලලක් පෙන්නන්නම්. අපි කතා කරපු එකක් තමයි තමන් යන කෝස් එක තමන්ට චේන්ජ් කරන්න පුළුවන්. right? තමන් හිතන්න එපා මම අම්බෝ දැන් මම මෙහෙම මේක এডুকেෂන් එක ගත්තා අර ගත්තා මේක ගත්තා මම මේකෙම ඉන්න ඕනේ කියලා නෑ. එහෙම හිතන්න ඕනේ නෑ. තමන් යන ෆීල්ඩ් එකේම දැන් අපි ළඟදී කරපු ට්‍රේන් ද ට්‍රේනර් බැච් එකේ අපි ට්‍රේනර්ස්ලා පුහුණු කරා. ට්‍රේනර්ස්ලා පුහුණු කරලා ඒ කියන්නේ දැන් අපි ඒගොල්ලෝ අපි කියමු රෙස්ටොරන්ට් එකක වැඩ කරනවා කියලා. රෙස්ටොරන්ට් එකේ වැඩ කරන ගමන් ඒගොල්ලන්ට ට්‍රේනින් කරන්න පුළුවන්. ටිකක් කල් යනකොට ඒගොල්ලෝ රෙස්ටොරන්ට් එකේ ට්‍රේනර් කෙනෙක් වෙනවා. අන්න ඒ වගේ අපි කියමු HR එකක ඉන්නවා නම් ඔයාලට පුළුවන් කෝස් එකක් කරන්න සයිකොලොජි. right? ඊට පස්සේ කවුන්සලින් පැත්තට යන්න පුළුවන්. ඔන්න ඔය වගේ පොඩි ජොබ් චේන්ජස් කරන්න පුළුවන් සම්පූර්ණයෙන් වෙනස් කරන්න නැතුව. right? so අමතක කරන්න එපා ඔයා කොහෙවත් හිර වෙලා නැහැ. ජොබ් තියෙනවා පැලෙන්න. මිනිස්සු දවස ගානේ මිනිස්සුම පැලෙන්න හොයනවා. ඕගලන් සමහරවිට දන්නේ නැතුව දන්නේ නැති හින්දා බය ඇති. right? මේ ජොබ් එක නැති වුණොත් මම මොකද්ද කරන්න කියලා. නමුත් life is too short. ජීවිතේ කෙටි වැඩි. තමන් කැමති නැති තැනක ඉන්න. ඉතින් තමන් ඉන්නේ තමන් කැමති නැති තැනක නම් make a change. right? and ඒ change එක strategically කරන්න. right? ඒ කියන්නේ කරන්න විදිහක් තියෙනවානේ. ඉස්සෙල්ලා resignation එක දෙන්න ඉස්සෙල්ලා හොඳ job එකක් හොයන්න ඕන. right? ඒ job එක තමන්ට හරියනවද කියලා බලන්න ඕන. ඒ company එක තමන්ට හරියනවද කියලා බලන්න ඕන. right? ඒ ඔක්කොම වටිනවා. companies වල cultures තියෙනවා. සමහර company culture එක මාර fun culture එකක්. සමහර companies වල very serious culture එකක්. ඉතින් තමන් හොයාගන්න ඕන තමන්ට හරියන company එක. right? නමුත් එක දවසක්වත් ඉන්න එපා තමන් කැමති නැති තැනක. දැන් බලමු වීඩියෝ එක. right? හෙට දවස් ඉවර වෙනකොට ඔයගලන් යන්නේ certificate එක අරන්. දැන් මම දැක්කා මොකක්ද මේ බොයිගේ නම සාමාන්‍ය නම පොඩ්ඩක් ඩිෆරන්ට් ගවින් රෙඩ් ගවින් කියලා ගවින්න දන්න කට්ටියද උස ගවින්න දන්නවනේ දැන් එදා ගවින් ගෙදර යන ගමන් පොර දාලා LinkedIn එකේ මම දැන් ට්‍රේනර් කෙනෙක් කියලා දැක්කනේ රයිට් ඒ කියන්නේ මුළු ලෝකෙටම මිනිහා කිව්වා ගෙදර යන්නත් ඉස්සෙල්ලා මුළු ලෝකෙටම කිව්වා දැන් මිනිහා ට්‍රේනර් කෙනෙක් කියලා මේ ගෲප් එකේ සෝ මේක මාර වටිනවා හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ දැන් ඇති වගේ මෙහෙම ගිහිල්ලා මට මෙහෙමත් පාරක් තියෙනවා කියලා හද මම ඒක තමයි කරගත්තේ මම හොස්පිටල් ෆීල්ඩ් එකේ හිටියේ නෑ පස්සේ තමයි හොස්පිටල් ෆීල්ඩ් එකට ආවේ ට්‍රේනර් කෙනෙක් වුණාට පස්සේ නමුත් වෙන්න ඉස්සෙල්ලා මම ඩයලොග් එකේ ඔහේ දන්නේ නැතුව ඔහේ ආතප්පාතන් නැතුව යනකොට එක දවසක් මගේ බොස් කෙනෙක් නවත්තලා මට කිව්වා උඹ කතා කරන්න පුළුවන් නේද උඹ ආසද ට්‍රේනර් කෙනෙක් වෙන්න කියලා මං කිව්වා හා කියලා ඊට පස්සේ මට මේ ප්‍රෝග්‍රෑම් එකම අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා ඉන්දියන් මිස් කෙනෙක් ඇවිල්ලා මේකම කරා. මේ ඕගලන් අදයි හෙටයි කරන එක තමයි ඒ මිස් ඇවිල්ලා මට කරේ. කරලා මාව සර්ටිෆයි කරා ට්‍රේනර් කෙනෙක් හැටියට. රයිට්? සර්ටිෆයි කරපු දවස් ඉඳලා මම වෙන පැත්තකට යන්න පටන් ගත්තා. ඊට පස්සේ මට තේරුණා හැම කම්පැනි එකෙම ට්‍රේනින් හොයනවා.